හායි කොහොමද ඉතින් තුන්වෙනි දවසේ මගේ බර 59යි ග්‍රෑම් 700ක්. ඊට වඩා ග්‍රෑම් 300ක් මගේ බර අද අඩු වෙලා. ඉතින් අද උදේ කෑමට මම එකතු කරගත්තේ පළතුරු පිඟානක්. ඉතින් මේ ෆෘට් බෝල් එකට මම කෙසෙල්, දෙලොම්, ග්‍රේප් ෆෘට් ඒ වගේම අලිපේර එකතු කරගෙන තියෙනවා. තව මීකිරි ටිකක් එක කිතුල් පැණි දාලා කළු තල ටිකකුත් එකතු කරගත්තා. සාමාන්‍යයෙන් ෆෘට් බෝල් එකක් එක්ක මම මොන හරි නට්ස් ටිකක් ගන්නවා. අද මගේ ළඟ කළු තල විතරයි තිබුණේ. ඒ නිසා ඒවා එකතු කරගත්තා. කළු තල කියන්නේ ඇත්තටම අපේ කෙස්, දත්, නියපොතු ඒ දේවල් වලට ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම අපේ සමටත් ගොඩාක් හොඳයි. අලිපේර, දෙලොම් මේ දෙකත් ඒ වගේම තමයි. සාමාන්‍යයෙන් මම ගන්න බ්‍රෙක්ෆස්ට් වර්ග වලින් ආසම බ්‍රෙක්ෆස්ට් එක තමයි මේ ෆෘට් බෝල් එක. දවල් කෑමට මම රතු සූදුරු බත් එක්ක ගෝවා, අල, කැරට් දාලා කිරට හදාගත්ත කරි එකක් එක්ක බටු තෙම්පරාදු කරලා සලාදයක් එක්ක තම්බපු බිත්තරයක් තමයි එකතු කරගත්තේ. ඒ වගේම අද රෑට නම් පොඩ්ඩක් එළියට යන්න වුණා, ගෙදරින් නෙවෙයි කෑවේ. ඒ නිසා බත්, මඤ්ඤොක්කා මේ වගේ ලොකු පිඟානක් තමයි මට කන්න උනේ. බලමු ඉතින් හෙට වෙනකොට කොහොමද කියලා.